හලෝ බ්‍රෝ අද අපි ගහන්න යන්නේ ෂේක්ද පුක්මන්තා ගේම් එක. හරි. වැඩි කතා ඕනේ නැහැ. අපි යන් ඉතින් ගේම් එකට. වටපිටාවෙන් එන සද්ද ගණන් ගන්න එපා මචං. පොඩි අවුල් තියෙනවා. ඉතින් ඒවා එහෙම තමයි. අපි එන යන් ගේම් එකට. අම්මට සිරි. ෂේක් මචං පුක්මන්තා. ෂේක් ඕනේ නැහැ. පුක්මන්තා හොඳයි. හැමතැනම දොරවල් නම් තියෙනවා. හරි දැන් මේ ඊයෝ බණ්ඩ කියනවනේ යංකු මූගාවට මේකගේ මූණේ හැටි හොටෙල් එකට හරි මුගේ හොටෙල් එකට නවතින්න අපි ඇවිල්ලා ඉන්නේ මුගේ හෝටලේ තමයි අද නවතින්න තියෙන්නේ රෑවල් 5කට මුගෙන් කාමර ගන්න ඕන හරි කවන්න කාමරයක් ගන්න ඕනේ රෑවල් 5කට යකෝ මූට හෝටලයකුත් තියනවාද මාරයකික්නේ හරි අපි යංකු මෙහාට ගිහින් බලමු මේකගේ මූණ හරි මේ පැත්තේ අම්මට උඩු යකෝ මේ බූරුව බලහන්කෝ ඒ ෂේක්ගේ බූරුව නේද බූරුවගේ බෙල්ල ගලවලා බිත්තිය ගහලා අඩෝ කැත වැඩ කරන්න එපා බං ඇයි බං බූරුවට මෙහෙම කරේ හරි මේ පැත්තනේ හරි මේ පැත්තේ ඊයා පැටලෙනවා පොඩ්ඩක් ඉතින් ඊ එබෙන්නේ නැහැ ඉතින් අම්මඩ මේ ඉන්න බලපන් මේ ඉන්න ෂේක්ගේ සීයා බලවගේ මූණ උඹ වගේ හරි මේක අරින්න බෑ ඒක වැඩක් නැහැ ඒකෙන් වැඩක් නැහැ ඒක උගේ සීයාගේ කාමරේ වෙන්න ඇති හරි අපි මේ පැත්තට ගිහිල්ලා බලමු මේක අරින්නත් බෑ මේක අරින්නත් බෑ නාමට සිරි මේ බීමයක් ගැව එක හදිස්සියට ඇවිල්ලා ගල් බෝතලයක් වගේ නෑ නේද නෑ හරි අපි යන් කාමරේට මේක තමයි මගේ කාමරේ චකෝ මේක හොටෙල් එකක් වගේ නෙමෙයි තනිකර නිකන් මුඩුක්කුවක් වගේ හරි කමන්නේ අපි පොඩ්ඩක් නිදාගමු මුට චූබරයිලු හොඳයිනේ චූබරයිද බොකක් සෙට් වෙලා කියලා නම් දන්නේ නැහැ ඉතින් අපි ගිහිල්ලා බලමු යා හරි අපි ගිහිල්ලා බලමු කොහෙද දන්නේ මේකට ලැට් එක තියෙන්නේ හරි දැන් ඉතින් මෙහාට ආවට වැඩක් නැහැ මේ රෙද්දවල් ඇරෙන්නේ නැහැ අපි යම් මේ පැත්තට එතනින් ගියා මම හිතන්නේ පල්ලෙහාට යන්න ඕනේ පල්ලෙහා තමයි ලැට් එක තියෙන්නේ හරි අපි යන් එලකිරි බූරුව මචං අපි යනවා හරි ලැට් එක මචං මේ ලැට් එක කොහෙද තියෙන්නේ බා හරි එලකිරි එහා පැත්තලු තියෙන්නේ හරි අපි යන් අපි චූපාරක් දාලෙමු ගිහිල්ලා ආතල්ලේ ලැට් එකත් පිරිසුදු මදි මේ බලහන් ජරාව ලැට් එකවත් හොදපයියකෝ හරි අඩු කැත කරා නේද කැත කරන්න බෑ අයියෝ ඊයේ කාපු කොත්තුව හරි නෑ වගේ ආය පාරක් යන් ඊටකොට තමයි නිදහස පාරක් යන්න ඕන එක පාරක් ගිහින් හරියන්න හරි මු ගඳ කමන්නේ අපි මචං පොඩ්ඩක් කැත කරා ගණන් ගන්න එපා මේකට දෙන්න හිතන බෙල්ල කැලවිල්ල යන්න මොකද යා කොච්චර හරවන්නේ මූ නිකන් අර එළවලු විකුණන ගෑණියෙක් වගේ හැරි බලනවා අඬ ගගහ කට හතරැස් වෙලා තියෙන උගේ හරි අපි යන් දැන් නිදා ගන්න යන්න එපා යන් ෂේක්ගේ සීය අපි යනවා එලගිරි ෆුල් ලැට් එකක් දාමු හරි අම්මර සිනු මචං දැන් දෙවෙනි දවසේ තමයි තියෙන්නේ හරි අපි යන් දෙවෙනි දවසට යකෝ මේ කාමරේ ඉඳපු එක කොහොමද එළියට ආවේ අඩු මේ මූසලයා මෙතන ඉන්නවා හරි දැන් මොනවද කරන්න දෙන්නේ හරි මට සිරි මේ මොනවද මචං මේ පෙට්ටි ගොඩ ගහන්න මොද්දයක් තියෙන්නේ කෝ දැන් පෙට්ටි උඹේ මූණත් පෙට්ටියක් වගේනේ මේක ඇරෙන්නෙත් නෑ හරි මචං හරි සෝරි මට වැරදුනා දැන් හරි උඹ පෙට්ටිය ගත්තා අපි යනවා
එලගිරි යම් මේ පෙට්ටි ටික දාන්න. හරි අපියා අම්මට හරි මෙතන තමයි යකෝ කලින් මේ දොර ඇරුන්නේ නැහනේ. දැන් මූගේ සීයා මේ කාමරේ නැද්ද? සීයා වලකජ්ජ ගහලා. ඒක වලකජ්ජ ගහලා. යකෝ පින්තූරේට මල් මාලයක්වත් දාපන් තොර සීයාගේ. පව් යකෝ. උගේ මූණ නම් තියෙනවා හරියට. තොගේ මූණ හතරස් වුණාට ඔය. ඔයාලා හන්තානේ කර කාඩ්බෝඩ් වීරෙක් වගේ. චූම්පංකාරය යනවා ගණන් ගන්න එපා මචං. ඌව ඔහොම තමයි. ඒකෙන් වැඩක් නැහැ. අපි යම් මේ පෙට්ටි ටික දාන්න. යකෝ එකපාර පෙට්ටි ටික අරන් එන්න බෑද? තොට පණ නැද්ද? එපා වෙනවා යන්නයි එන්න. හරි අපි යන්. එලකිරි තව එක පෙට්ටියයි තිබ්බේ. ඒකත් ගෙනල්ලා දාමු. පාරවල් පැටලෙනවා බා. හරි. මේ පෙට්ටියත් ගත්තා. ඒතොර දෙන්න විතර කන පැලෙන්න. හරි අපි යන්. ඔය මූණ දැක්කම මට ට්‍රැක් පයින්නවා බා. තේරුමක් නැහැ නේ ඉතින් ඌට ගහලා. නැත්තම් මේ විදිහට මූට ගහලා මම බා. ගහන්න පුළුවන් බැරිකමක් නැහැ පිස්සුද බා. දන්නවනේ ඉතින්. දැන් නිදා ගන්න නේද ඇත්තේ? ශේක්ව හම්බෙලා එන්න ඕන. දැන් ඒකට පෙට්ටි කොට ගැහුවා කියන්න ඕන. යන්කෝ කියලා එන්න. මං කියන්න. එලගිරි. අපි යම් පල්ලෙහාට. හිර වෙනවනේ ඉතින්. හරි එලගිරි. මචං මේ හරි මචං මේ පෙට්ටි ටික දැම්මම. අයිලු බා මේ උඩ පුදුම චූබරක් තියෙන්නේ. මේ කමන්නේ ඒකෙම වැඩක් නැහැ. අපි යන් චූබරක් දාන්න. උඹ අයියෝ ආයේ කැත කරා. ඒ කැත කරන එක පුරුද්දක් කරන්න තියෙන්නේ මොනවද බං ඔච්චර කන්නේ ඔච්චර සද්දෙට කැත කරන්න දරන. මේ ගල් මූසලත් මූණ කණ්ඩ වගේ බලනවා ඊට පස්සේ. හරි අපි යන්. නානගේ කොත්තු යවුල තමයි ඉතින්. හරි. මං හිතුවේ මේ දොර ඇරෙන්නේ නැති වෙයි කියලා. ඒක දැන් දිගටම ඇරනවා. මේක ඒක නම් ඇරෙන්නේ නැහැ. ඒකෙන් වැඩක් නැහැ මට. යමන් නිදා ගන්න. එලකිරි. ෆුල් ඇලර්ට් එකක් දාමු. මේ මොකද මේ? මොකද බං? යකෝ මේකගේ බෙල්ල. මොකද බං උනේ? අප්පට සිරි හරි බං. හීනයක්. තෝ තමා හිටියේ හීනේ. පරයා. ටික මුගේ මූණේ හැටි බලහන්කු නිකන්. මං කීවනේ උඹට හතරැස් වෙලා තියෙන. හොඳට බලාගෙන මුගේ මූණ මේ. හතරැස් වෙලා තියෙන්නේ. හරි මචං ඉතින් මූ කියනවා අපිට ලැට් එක සුද්ධ කරන්න. හරි. අපි යමුගේ ලැට් එක සුද්ධ කරන්න. මේ පැත්තෙන් නෙමෙයිනේ. නෑ. කොස්සක් කොහෙද බන් තියෙන්නේ? හරි මචං පොට් එක හොයාගත්තා. මේ තියෙන්නේ බාන්නේ. හරි. අපි කොස්ස ගත්තා ගියා. කොස්සෙන් ගිහලා පල්ලෙහා ඉන්න මේ පුක්මන්තට දමලා ගහන්න තියෙන්නේ. අපි යන්. හරි දැන් මූට දමලා ගහමු. පිස්සුද බං ඌට ගහන්න නෙමෙයි ආවේ මේක සුද්ධ කරන්න. අප්පා මේක සුද්ධ කරන්න නම් ආත්ම ගානක් යයි බං. හරි ඉවරයි නේද උත්තරයි. ඔව සුද්ධ කරන්න බෑ බං යමයි යන්න. මේක කොහෙද ගියේ? මේ යතුරුකුත් තියලා. හරියට හරි. මේ කාමරේ යතුරු. මොකද ගන්න තියෙන අතු ගන්නද? මොනවද මේ? අංගර දෙමළ ටිකක් ලියලා තියෙන්නේ. අක්කරි කුණු හarpයක් ලියලා තියෙන්නේ. හරිනේ මචං. දැන් අපි අතු ගන්න වැඩෙත් කරා. දැන් අපිට තියෙන්නේ යන්න තමයි. ය. කොස්සත් අරගෙන ඔහොමම යන්. කොහාටද දැන් යන්න තියෙන්නේ? කොස්ස ගබඩා ගන්න නේද? යංගෝ කොස්සත් ගබඩා කරමු. මේක වෙනසක් නෑ මචං. ගේම් එකේ අවුලක් නෑ. පොඩි ලල්ලෙකුත් තියෙනවා. කොස්ස ස්ථානගත කරා. හරි මචං. අපි ගියා. ෆුල් ඇලර්ට් එකක් දාන්න යන් අපි. හාෆ් ඇලර්ට් දාලා වැඩ නැහැ. ෆුල් එකක් දාන්න ඕනේ. එලගිරි. හරි. මේ මොකද මේ බා? අඩුවේ. දුවන්නලු. අඩු. මොකද්ද බම් මේ? දුවමු මිතුර දුවමු. කොහාටද දැන් දුවන්න? දැන් මේක එංගලන්තෙටම දුවන්න වෙයිද දන්නේ? චිට හාල් කරන්ට දැන් ඒකත් හීනයක්ද?
ඔව් දැයකත් හීනය මුට ඇඳේ චූප හින්ද නෑනේ නෑ අපියන් පල්ලහැට මේ කැරනවද දැන් මේකත් ඇරි නෑ බං ඒ කැරෙන්නේ නෑ ඒක වහලම තියෙන එක උගේ සීයාගේ ගෑණියෙක් ඉන්නේ ඒකයි ඒක වහලා තියෙන්නේ හරි අපි යම් පල්ලහැට මේකගේ බෙල්ල බම් මේ අපි දුරෙන් එළියට එන්නත් කලින් මේ පැත්තට හැරිලා නෙපා පුදුම බෙල්ලක් තමයි මේක රබර් වලින් හදලා තියෙන්නේ හීනයක් දැක්කා හරි දැන් මේ විස්තරය ඔක්කොම දැන් මූට කියනවා හරි බං ඌට විස්තරේ කියලා ඉවරයි දැන් නිදා ගන්න තමයි යන්නේ ඌට තට්ටුවට ආවා එළගිරි අපි නිදාගමු 4 වෙනි දවසේ ඒතකොට තව එක දවසක් ඉන්න තියෙන්නේ මේකේ ඉන්නවට වඩා හොඳයි වහ කන එක උඹට තමයි කියන්නේ ඇහෙනවද මේකගේ මූණ බලහන්කෝ බන් නිකන් මේ අද නම් මූණ හරි නෑ මුගේ මූණ අටපට්ටමක් වගේ වෙලා බන් දැන් මොකද වන් නිකන් මේ අඩු යන් ලේ වලට බයයිද කියලා අහනවා මම බය නෑ අකෝ ලේ වලට පිස්සුද බං හරි මම බය නෑ මයි යනවා පිස්සුද අකෝ අපි මේ රියල් කොල්ලෝ මේකේ දැන් මොකද්ද උඹ කියන්නේ කොස් අරන් එන්නේ මම ලේ යකෝ ලේත් එක්ක සෙල්ලම් කරපු මිනිස්සු අපි පිස්සු හැදෙයි හැබැයි ඔගේ මූණ පොඩ්ඩක් අවුල්ල කනට ගහන්න ඕන මූට මං මේක ඇතුලේ හිටියනම් මුගේ කනට ගහලා මේ පිස්සුද බං මේක හොයත් නැති උන්ට බය වෙන්න හරි අපි යන් කොස් අරගෙන කොස්සෙම ගහමු ඔක ගලුව බැලෙන්න එළගි මේ ලයිට් එක දාපන් බම් මේ ලයිට් එක පේන්නේ නැද්ද ලයිට් එකක් දාගනින් වැඩි ගාණක් නැහැනේ අම්මට සිනි මොකෙද්ද බම් මේ ෂොට් එක දීලා එළගි ෂොට් එක දුන්නා දෙන්න කලින් ලැට් එක සුද්ධ කරලා ඉන්න බෑ පිස්සුද බං බෝ බලන්නේ කේ හත්තිට හාල් කරන්න මූට වෙච්ච දෙයක් මේ මොකද හස්වෙනි රෑ අඩු මේක කවුද බං බැන්දේ මේකගේ මූණේ හැටි බලපන්කෝ තනිකර මෙලෝරහක් නෑ කැතේ බෑ අඩු ලුණු ගිරි 40ක් එකතු කරන්න ඕනේ විනාඩියක් ඇතුළත අපි යන් 1 2 3යි දුව කෝ ලුණු 4යි හරි මචං බී ලුණු එකතු කරන්න අපි 5යි 6යි 7යි 8යි මොද ගානකට විකුණන්න පුළුවන් බා ලුණු ගෙඩි ටික අරුගෙන් වැඩක් නැහැ එළගිරි අපි යන් ලුණු හොයාගෙන මේ තියෙන ලුණු බා ලුණු කඩයක් දැම්ම හැකි මේ ලුණු වල එළගිරි අවසර සම්බෝලයක් හදන්න මරු ලුණු ගෙඩි ටික වටපිටාවෙන් එක පොල් හිකනල්ලු ගෑ ගහයි එක සද්ද බද්ද ඇහි කුරුළු සද්ද බලු සද්ද කුකුල් සද්ද කුකුල්ලු මෙහෙ නෑ මචං කුකුල්ලු ඉන්නවා එහා ගෙවල් වල ඒකින්ද ගණන් ගන්න එපා ඒක අපි යන් හරි තව 19යි තව 18යි කොහෙද බම් මේ ලුණු මේ මෙච්චර එළගිරි අද හවස් වෙලා යකෝ ලුණු වලින් පට්ටාතල්ලයක් ගත්තා 16යි තව ටිකයි මේ ලුණු එකතු කට පස්සේ මොකද බං කරන්න තියෙන්නේ ඇත්තට එළගිරි 14යි යම අරක පන්නනවා වගේ සද්දයක් එන්නේ අරු පන්නනවා පිටිපස්සෙන් පුක්මන්ත පන්නනවා ඒක හරියන්නේ නෑ බයි යමන්ටක් ගාලා මේ ලුණු ගෙඩිට එකතු කරන බුදු අම්මේ මේකගේ ඇස් දෙකත් එක්ක මොකද්ද වෙලා ගංජා ගහලා පන්නනවා මයි පස්සෙන් බුදු අම්මෝ බේර ගනියෝ මුගෙන් වැඩක් නෑ යන් තව ටිකයි මූ පන්න පුදෙන් තෝ පන්නපන් මං දුවනවා තෝ පන්නපන් එළගිරි ලුණු ආමේති හරි අඩු මං කොටුනා හරි අඩු මේක පේන්නේ නෑ වල්ලූරෙක් වගේ දුවගෙන ඉන්නේ මූ පේන්නේ නෑ තව ටිකයි අඩු තව ලුණු ගෙඩි 6යි හරි එළගිරි 2යි 3යි 4යි 5යි 6යි අම්මට දෙවි එළගිරි මචං ගේම් එකත් මේ විදිහට ඉවර කරා එහෙනම් කන බලා ගන්න නැතුව subscribe කරපන් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙන්න එහෙනම් මං ගියා